මේ කතා කරන්නේ 2025 අවුරුද්දේ A level political paper ලියන්න ඉන්න නංගිලා මල්ලිලාට. තාමත් හරියට උත්තරයක් ලියාගන්න බැරිද? රචනා ප්‍රශ්නයක් ලියාගෙන යද්දී හරියට ගලප ගන්න බැරිද? MCQ එකක් කරද්දී නිකන් උත්තර ටික කොහොම එක වගේ පේනවද? කෙටි ප්‍රශ්නයකට හරියට උත්තරේ ලියාගන්න බැරිද? පන්ති කොච්චර ගියත් ඔයගොල්ලන්ට කිසිම දැනුමක් ලැබෙන්නේ නැහැ කියලා හිතනවද? මේ කතා කරන්නේ ඔයගොල්ලෝ පොලිටිකල් කියන්නේ හරිම ලේසියෙන් මේ වගේ පිළිවෙලකට ඉගෙන ගන්න පුළුවන් විෂයක්. මේ විෂය හරියට ඉගෙන ගත්තොත් උන්ට උසස් පෙළ විභාගයේදී ඉහළ ඉසෙඩ්ඩාගයක් එක්ක හොඳින් විභාගය සමත් වෙන්න හැකියාව හම්බ වෙනවා. ගොඩක් නංගිලා මල්ලිලා හරියට විෂය කරුණු පුදා ගන්න නැතුව විෂය සංකීර්ණ කරගෙන විභාගයම සාර්ථක කරගන්නවා අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳන් දැකලා තියෙනවා. ඉතින් මේ කතා කරන්නේ තාමත් විභාගෙට බයෙන් ඉන්නේ නැත්නම් විභාගෙට අලුතින් සූදානම් වෙන්න ගත්ත කට්ටියට ඒ වගේම තමයි පරණ විෂයක් මාරු කරලා අලුතෙන් පොලිටිකල් වලට මාරු වෙච්ච හැමෝටම අපි ඔන්ලයින් පන්ති මාලාව අවුරුදු දැන් 5-6ක් තිස්සේ ඉඳන් ඉතාමත්ම සාර්ථක විශේෂයෙන්ම ස්පීඩ් රිවිෂන් එක සහ අවසාන සම්මන්ත්‍රණ මාලාව අපේ පොලිටිකල් පන්ති වලට සම්බන්ධ වෙන හැමෝත් එක්කම සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ ඔක්කොම සම්බන්ධ කරගෙන සාර්ථකව හැම අවුරුද්දෙම අපි අවසන් කරනවා. ඉතින් මේ අවුරුද්දෙත් මාස 5න් පොලිටිකල් සුපිරි එකක් ගන්න නැත්නම් ඉහළින්ම සමත් වෙන්න. ඒ වැඩපිළිවෙල ගැන තමයි අද මම උගලන්ට කියන්න යන්නේ. සුපුරුදු විදිහට අපේ YouTube channel එකේ අවුරුද්දක් ගානේ මම දාපු වීඩියෝ ඇති බලන්න මේ සාර්ථක වැඩපිළිවෙල සහ අවසාන සම්මන්ත්‍රණ මාලාව සම්බන්ධයෙන් උගලන්ට තොරතුරු ඕන තරම් දැනගන්න පුළුවන්. මේ අවුරුද්දෙත් අපේ අන්තිම මාස 5 මේ වැඩපිළිවෙල ආරම්භ වෙනවා මේ මැයි මාසේ 9 වෙනිදා. කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔගොල්ලෝ ශක්තියක් තියෙනවා නම් විශ්වාසයක් තියෙනවා නම් අලුතෙන් වැඩ කරන්න පටන් අරගෙන ඒ වගේම තමයි විශේෂයට මොන මට්ටමේ ඔයගොල්ලෝ හිටියත් මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම මට්ටමක කෙනෙක් සම්බන්ධ වෙන්න වැඩි දේවල් කියන්නේ නැහැ පළවෙනි දවසේ ඇවිල්ලාම බලන්න ගොඩක් දේවල් කියලා කට්ටිය කරකවන්න ඕනේ නැහැ නේ ඉතින් පළවෙනි දවසේ ඇවිල්ලා බලන්න ඇවිල්ලා ඔයගොල්ලන්ට හොඳයි වගේ නම් ටිකටම පන්තියට සහභාගී වෙන්න ඉතින් මතක් කරනවා මැයි මාසේ 9 වෙනිදාට අපේ ස්පීඩ් රිවිෂන් එක පටන් ගන්නවා 2025 අවුරුද්දේ ඔයගොල්ලෝ දන්න යාළුවන්ව දැනුවත් කරන්න මේ පන්තිය ගැන අපි හම්බෙමු 9 වෙනිදා